මම අද ඔයාලට කරන්නපු ඉස්සෙල්ලාම වීඩියෝ එක තමයි මගේ channel එකේ. මෙන්න මේ box එකකට මම සල්ලි එකතු කරා මාසයක් ඇතුළත. මේ box එකට සල්ලි එකතු කරන්න මම ඉගෙන ගත්තේ Life with Love කියන channel එක කරන අක්කගෙන් තමයි මම මේ දේ ඉගෙන ගත්තේ. මම මාසයක් ඇතුළත රුපියල් 10000ක් එකතු කරා. මෙන්න මේ විදිහට තමයි එකතු කරේ. මට පුළුවන් විදිහට මේ ඔයාලට පේනවා ඇති. මට පුළුවන් විදිහට පුළුවන් ගණන් මම දැම්මා. මට 250ක් දාන්න බැරි තැන් වල මම 50ත් අර 200 ඉතුරු කරා. ඊට පස්සේ 200ත් එහෙම එකතු කරගත්තා. මෙතන 250ක් දාන්න බැරි එකේ 200ක් දැම්මා. ඊට පස්සේ 150 ගානේ දාලා තමයි මම එකතු කරගත්තේ. මේකේ මම දැන් රුපියල් 10000ක් එකතු කරගෙන තියෙනවා. මම ඔයාලට තාදරෙන් ආරාධනා කරනවා මේ වගේ දෙයකින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අපිට එකපාර 10000ක් පඩියකින් සැලරියකින් අයින් කරන්න අමාරුයි. ඒ හින්දා මම ඔයාලට ආරාධනා කරනවා මෙන්න මේ විදියට box එකකට සල්ලි එකතු කරලා කැටයකට හරි ඔයාලා සල්ලි එකතු කරලා මේකෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා මම දැන් මේක එකතු කරේ මගේ දරුවෝ දෙන්නගේ චුටි දෝනිගේ ලොකු දෝනිගේ පොත්පත් ගන්න පුළුවන් මට එක්ක ස්කූල් බෑග් ගන්න පුළුවන් එක්ක සපත්තු ගන්න පුළුවන් මම එහෙම මොකක් හරි දෙයක් කරන්න තමයි මම මේ එකතු කරේ මේක ඉතින් ලොකු දුවට දෙන සල්ලි වලනුත් චූටි දුවට දෙන සල්ලි වලනුත් එයාලා එකතු කරලා මේක මට ඉක්මනට රුපියල් 10000 එකතු කරගන්න උදව් කරා පන්ති සල්ලි වලින් දෙන ඒවා වලුත් එයාලා අඩුවෙන් වියදම් කරලා ඉක්මනට මේක පුරව ගන්න එයාලා දෙන්නගෙත් ලොකු තරගයක් තිබුණා. ඉතින් අද මම මේක එකතු කරලා ඉවරුණා හරියට මාසයක් ඇතුළත මම මේ රුපියල් 10000 එකතු කරගත්තා. ඉතින් මම ඔයාලටත් කියන්නේ මේ විදියට කාගෙන් හරි බලලා දෙයක් ඉගෙන ගන්න. Life with Love කියන අක්කගේ channel එක කරන YouTube channel එක කරන අක්කට ගොඩාක් ස්තුතියි. මාව මේ වගේ දෙයකට යොමු කරාට. එයාගෙන් තමයි මම YouTube එක ගැන දැනගෙන ඒව ඉගෙනගෙන කරන්න ඕන විදියට කරන්න ඉගෙන ගත්තේ. ඉතින් අක්කවටත් ගොඩාක් ස්තුතියි මාව මේ වගේ දෙයකට යොමු කරාට. ඉතින් අපේ චූටි දූත් මෙන්න මේ විදිහට box එකකට සල්ලි එකතු කරනවා. එයාත් 20 50 දාලා එයාත් මොකක් හරි ගන්න ඉස්කෝලේ දෙයක් ගන්න සපත් දෙකක් ගන්න කියලා තමයි එයාත් එකතු කරන්නේ. මේ වань පොඩි අයට උනත් අපි පුංචි කාලේ ඉඳන් ඉතුරු කරන්න පුරුදු වුණාම එයාලත් මේ විදිහට ඉතුරු කරනවා. එයාගේ මම මේ දේ කරනවා දැකලා තමයි එයාලා එයාත් ඒ දේ කරන්න පටන් ගත්තේ. ඉතින් මම ඔයාලට තාදරින් ආරාධනා කරනවා මේ විදිහට සල්ලි එකතු කරලා මොකක් හරි තමන්ට දෙයක් කරගන්න. එක්ක ගෙදර අඩුපාඩුවක් ගන්න, එක්ක දරුවන්ගේ අඩුපාඩුවක් ගන්න. සැලරි එකෙන්ම වියදම් කරන්න බලන් ඉන්නේ නැතුව පොඩ එකතු කරලා මේ වගේ අපි කැමති දෙයක් ගෙදරට බඩුවක් හරි ගන්න. අපි කැමති විදියට මේ වගේ දෙයක් කරමු කියලා මම ඔයාලට ආරාධනා කරනවා ආදරේ. බොහොම ස්තුතියි. ඔයාලා හැමෝටම බුදු සරණයි.